හායි ළමයි කොහොමද තියෙන්නේ? ඉතින් අද වෙනස්ම විදිහට මගේ තාලට හදමුද රසමරස චිකන් කරි එකක්. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ළමයි මම ඔන්න භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගත්තා. තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට තලාගත්තු සුදු ලුණු බික් 5ක් එකතු කරගන්නවා. ඊට පස්සේ චූටි බීලුණු ගෙඩියකුත් හීනියට කපලා එකතු කරගත්තා. ඉතින් මේක චූට්ටක් බෙදෙන්න ඇරලා මම මේකට කුරුඳු පොතු කෑලි 3-4කුත් ඒ වගේම එනසල් ඇට 3-4කුත් කරාමුණටි 4-5කුත් එකතු කරගත්තා. ඉතින් ඒකල මම මේක ෂූට් වෙලාවක් බැදෙන්න අරිනවා. සාමාන්‍ය ප්‍රමාණයට මේක බැදීගෙන එනකොට මම මේකට කපාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතනදී චිකන් කෑලි ගොඩාක් චූටියට කපලා තියෙන්නේ. ඉතින් අපි පෝක් කරි එකක් වගේ තමයි මේ චිකන් එක හදාගන්නේ. ඉතින් මේක හරිම රසයි ළමයි. අපි ඉතින් අද මේ චිකන් එක හදාගන්නේ රොටි කන්න. ඉතින් මේක බත් කන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට හදලා බලන්න. ඉන්දියාප බත් චිකන් මේ ඕනම දෙයක් එක්ක මේක කන්න පුළුවන්. ඉතින් මම චිකන් ටිකත් එකතු කරලා ඒකට කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි මේක රස වෙන විශේෂම දේ තමයි අපේ කළු කුඩු එක. ඉතින් මේ විදිහට මම ගෙදරදී හදාගත්තු කළු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් අපේ චිකන් එකට ලස්සන පාටක් එන්නේ මෙන්න මේකෙන්. ළමයි මම මෙතනදී ගම්මිරිස් කුඩු එකතු කරගන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මම ගම්මිරිස් රස හොඳට එන්න නම් චිකන් එක ඉදිලා අවසන් වෙනකොට වගේ තමයි අපි ගම්මිරිස් කුඩු එකතු කරගන්න ඕනේ. ඉතින් ඔන්න මම මේ ටික දාලා කලවම් කරගන්නවා. කලවම් කළා චුට්ට වෙලාවක් තියෙන්න ඇරලා ඊට පස්සේ තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. ඔයාලා ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම නම් ඉතින් චිකන් ටික වැහෙන ප්‍රමාණයට තමයි වතුර එකතු කරගත්තේ. මොකද චිකන් වලත් වතුර තියෙනවනේ ළමයි. ඉතින් මේ ටිකත් එකතු කරලා මම උළුහල් ඇට ටිකකුත් එකතු කරලා වහලා චුට්ට වෙලාවක් උයා ගන්නවා. ඉතින් බලන්න දැන් ඔන්න අපේ කරි එක උක්කු වෙලා තියෙනවා. දැන් ඔන්න මම බාන්න ඔන්න මෙන්න තියලා මේකට එකතු කරගත්තා ගම්මිරිස් කුඩු ටිකක්. ඉතින් මේකත් එකතු කරලා මම මේක හොඳට උයා ගන්නවා අඩු ගින්දරේ. ඉතින් ඔන්න ළමයි දැන් ඔයාලට පේනවනේ අපේ චිකන් එක හරියම රස පාටට තියෙනවා. ඉතින් දැන් තමයි ඔන්න මම රම්පා කට්වෙන්චර් එකක් එකතු කරගන්නේ. එතකොට අපේ චිකන් කරි එක හරියම සුවඳයි වගේම රසයි ළමයි. ඉතින් දැන් මේ ටිකත් එකතු කරලා කලවම් කරලා මම තව පුංචි වෙලාවක් වහලා තියාගන්නවා. ඔන්න ඉතින් ළමයි දැන් අපේ චිකන් කරි එක අඩු ගින්දරේ හරි ලස්සනට ඉදිලා තියෙනවා. මේක හරිම රසයි ළමයි. ඉතින් ඔයාලා මතක් කරලා මේකට ගොරක කෑල්ලකුත් එකතු කරගන්න මට වීඩියෝ එකට දාන්න අමතක වෙලා ළමයි. අපි ඉතින් ළමයි මේක හදාගත්තේ රොටි කන්නනේ. ඉතින් මම රොටි හදන වීඩියෝකුත් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න ළමයි. බලලා හොඳ නරකත් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා හම්බ වෙන්න එන්න. අදට ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න.